අපි හිතමු කවුරු හරි කෙනෙක් මේ වෙලාවේ වතුර වීදුරුවක් බොනවා කියලා. එහෙමත් නැත්නම් මේ ලී මේසෙකට අත් දෙක තියාගෙන ඉන්නවා කියලා. අපිට දැනෙන විදිහට මේ දේවල් හරිව ඝනයි නේද? අනිවාර්යෙන්ම අපේ ඇස් අපිට කරන ලොකුම රැවටීමක් තමයි ඒක. ඔව් ඒ කියන්නේ කිසිම හිඩසක් නැති එක දිගට තියෙන දේවල් විදිහටයි අපේ මොළේ අපිට මේවා පෙන්වන්නේ. හැබැයි අර විද්‍යාවට අනුව බැලුවම ඔය අපි අල්ලගෙන ඉන්න මේසයේ වුණත් 99%ක්ම තියෙන නිකන් හිස් අවකාශයක්. හරියටම හරි. ඉතින් අද අපි මේ ගවේෂණයෙන් කරන්න යන්නේ අන්න ඒ අපේ ඇස රවට්ටන ඝන ලෝකයේ කියන මායාව කඩලා දාන එක. ඒ කියන්නේ පදාර්ථයේ අංශුමය ස්වභාවය ගැන කතා කරන එක. ඕ මේක නිකම් පාසල් පෙළපොතේ තියෙන විද්‍යාව පාඩමක් වගේ නෙවෙයි. අපි අද මේ යථාර්ථය ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන එක ගැනයි කතා කරන්නේ. මම දන්නවා අපි කවුරුත් වගේ අර පාසල් කාලේදී ඉගෙනගෙන තිනවා ඝන ද්‍රව වායුව ගැන. ඝන ද්‍රව්‍යයකට හැඩයක් තියෙනවා වායුවයකට නැහැ වගේ දේවල් නේ. අන්න ඒකයි. ඒත් අපි අද එකෙන් එහාට ගිහින් අර ක්ෂුද්‍ර මට්ටමේ තියෙන හැසිරීම ගැනයි කතා කරන්නේ. දැන් ඔරා කලින් කතා කරද්දි කිව්වා බැලු බැල්මට නිශ්චලව තියෙනවා වගේ පේන ගල් කටයක් ඇතුලේ වුණත් ලොකු යුද පිටියක් තියෙනවා වගේ. කොහොමද එහෙම වෙන්නේ? ගලක් කියන්නේ කොහෙවත් යන්නේ නැති නිශ්චල දෙයක්නේ. අන්න එතන තමයි අපේ මොළය අපිට කරන විහිළුව තියෙන්නේ. ඝන ද්‍රව්‍යයක් ඇතුලේ තියෙන අංශු එකිනෙකාට ඊටම තදින් බැඳිලා තමයි තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ ඒව නිශ්චලයි කියන එක නෙමෙයි. ඒ හැම අංශුවක්ම Taman ඉන්න තැන ඉඳගෙන ඊටමත් වේගින් කම්පණය වෙනවා. අර ඩෙවෙන්ත රොක් මියුසික් කන්සර්ට් එකක ඉස්සරහා පෙළියේ ඉන්න සෙනග වගේ නේද? ඔව් ඒ උපමාව හරිම ගැලපෙනවා. එයාලට එහාට මෙහාට යන්න ඉඩක් නැහැ. හැබැයි මුළු ඇඟම පාවිච්චි කරලා එයාලා එතනම උඩපනිනවා, කෑ ගහනවා, ඝන ද්‍රව්‍යයක් ඇතුළෙත් වෙන්නේ ඒකයි. ඒ කියන්නේ ද්‍රවයකට යද්දි මේ බැඳීම ටිකක් බුරුල් වෙනවා ඇති. නිකන් සාදේක මිනිස්සු එකිනෙකා පහු කරගෙන එහා මෙහා යනවා වගේ හරියටම අංශු වලට පුළුවන් එකිනෙකා පසු කරගෙන ලිස්සලා යන්න. හැබැයි මේ වායු අවස්ථාවට ගියාම මේක සම්පූර්ණයෙන්ම පිස්සුවක් බවට පත් වෙනවා. පිස්සුවක් කියන්නේ අර ළමයි ලොකු සෙල්ලම් පිටියක නිදහසේ දුවනවා පනිනවා වගේද? ඊටත් වඩා වැඩි. වායු අංශු කියන්නේ කිසිම පාලනයක් නැතුව තත්පරයට මීටර් 100 ගානක වේගයෙන් එකිනෙකාගේ අංගෙ හැප්පෙමින් යන උණ්ඩ වගේක්. පොඩ්ඩක් ඉන්න මට ඔතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. අහන්න. මේ ඔයා කියනවා නම් මේ හැම දෙයක්ම කුඩා අංශු වලින් හැදිලා තියෙන්නේ. ඒ වගේම ඒ අංශු අතරේ ලොකු හිස් අවකාශයක් තියෙනවා කියලා. ඔව් විශාල හිස් අවකාශයක් තියෙනවා. ඇයි එහෙනම් මම මේ මේසෙට අතින් ගැහුවම මගේ අත අර හිස් අවකාශයේ මැදින් මේසෙ පසාරු කරගෙන යන්නේ නැත්තේ? අර මට වේදනාවක් දැනෙන්නේ ඇයි? මේසෙත් හිස් නම් මගේ අතත් හිස් නම්. ඕක තමයි භෞතික විද්‍යාවේ තියෙන ලස්සනම ප්‍රහේලිකාව. ඇත්තටම ඔයා කවදාවත් ඔයාගේ ජීවිතේ කිසිම දෙයක් හරියටම අල්ලලා නැහැ. ඒ කියන්නේ මම දැන් මේ පුටේ වාඩි වෙලා ඉන්නේ නැද්ද? ඇත්තටම නෑ. ඔයා මේසෙට අත තියද්දි ඔයාට දැනෙනේ තද ගතිය ඒක ඇත්තටම අංශු එකිනෙක ගැටෙන්නේ නෙවෙයි. එහෙනම් මොකද දැනෙන්නේ? ඔයාගේ අතේ තියෙන පරමාණු වල පිටතින්ම තියෙන ඉලෙක්ට්‍රෝනත් ශ්‍රිනාරෝපිතයි මේසේ තියෙන පරමාණු වල ඉලෙක්ට්‍රෝනත් ශ්‍රිනාරෝපිතයි. ශ්‍රිනාරෝපණ දෙකක් ලඟ වෙද්දී විකර්ෂණය වෙනව නේද? අර චුම්බක වගේ. හරියටම හරි. චුම්බක දෙකක සමාන ද්‍රව දෙකක් එකට තද කරන්න හැදුවාම දැනෙන තල්ලුව වගේ දැවන්ත විද්‍යුත් චුම්බක විකර්ෂණ බලයක් එතන ඇති වෙනවා. මාරයි නේද? එතකොට අපේ මොළයට ඔය දැනෙන ඝන ගතිය කියන්නේ අන්න අර විකර්ෂණ බලයද? ඔව්. එහෙම නැතු ඒක ඇත්තටම පදාර්ථයේ හැපීමක් නෙවෙයි. ඔයා පුටුවට මිලිමීටරෙන් දශලක්ෂයෙන් පංගුවක් විතර උඩින් පාවී තමයි ඉන්නේ. විකර්ෂණ බලය මත තමයි රැඳිලා ඉන්නේ. ඒක නම් අදහා ගන්නත් අමාරුයි. හරි. මේ හිස් අවකාශය අපිට ප්‍රායෝගිකව බලා ගන්න සරල ක්‍රමයක් තියෙනව නේද? අර සිරින්ජර පරීක්ෂණය වගේ. ඔව්. සිරින්ජර් එකට වාතය පුරවලා කටවහලා පිස්ටන් එක තද කරොත් අපිට ඒක සෑහෙන දිරකට තද කරන්න පුළුවන්. හැබැයි වතුර පිරීලා තිබුණා නම් ඒක තද කරන්න බෑ. ඒ කියන්නේ අපි අර වාතය තියෙන සිරින්ජරය තද කරද්දී ඇත්තටම කරන්නේ අර වායු අංශු අතර තියෙන විශාල හිස් අවකාශය බලහත්කාරයෙන් අඩු කරන එකයි. වායු අංශු පොඩි කරනව නෙවෙයි. හරියදම හරි. වතුරවලදී ඒ අංශු දැනටමත් ගොඩාක් ලං වෙලා ඉන්න නිසා තවත් තද කරන්න බෑ. හිස් අවකාශයක් එතන ඉතුරු වෙලා නැහැ. හරි. දැන් මට මේකට පැහැදිලි කරන්න අපි කොහොමද යම්කිසි දෙයක් පිරිසිදුයි කියලා හරියදම කියන්නේ? අර මම ඊයේ කඩෙන් ගත්තා 100% පිරිසිදු ස්වභාවික උල්පත් ජලය කියලා ගාපු වතුර බෝතලයක්. ඔව්. හැබැයි විද්‍යාත්මකව බැලුවොත් මේ වතුර බෝතලේ තියෙන පිරිසිදු වතුර නෙවෙයි කියන්නේ ඇත්තද?
මම මේ සල්ලි දීලා බොන්නේ අපිරිසිදු වතුරද? ඔතනදී තමයි මේ විද්‍යාවයි මාකටිං කියන දේයි හරියටම ගැටෙන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි පිරිසිදුයි කියන්නේ විෂ බීජ නැති, මඩ නැති, බොන්න සුදුසු දේවල් වලටනේ. ඔව් ඒකනේ. අපි පිරිසිදුයි කියලා බොන්නේ. හැබැයි රසායන විද්‍යාවේදී පිරිසිදු ද්‍රව්‍යයක් කියන එකේ අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස්. විද්‍යාත්මකව යමක් පිරිසිදු වෙන්න නම් ඒක ඇතුලේ තියෙන්න පුළුවන් එකම එක වර්ගයක අංශු විතරයි. ඒ කියන්නේ වෙන කිසිම ආගන්තුක අංශුවක් එතන තියෙන්න බෑ. අනිවාර්යෙන්ම. හැබැයි ඔය ගත්තු උල්පත් ජලයේ වතුර අංශු, ඒ කියන්නේ H2O අංශු වලට අමතරව කැල්සියම්, මැග්නීසියම් වගේ ඛනිජ ලවණ දිය වෙලා තියෙනවා. ඊ විතරක් නෙවෙයි. අර ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් වගේ වායු වර්ගත් තියෙනවනේ. ඔව්. මාළුන්ට වතුරයට හුස්ම ගන්න පුළුවන් වෙලා තියෙන්නේත් අන්නේ දියවුණු ඔක්සිජන් නිසායි. ඉතින් විද්‍යාත්මක ඇසින් බැලුවාම ඔය වතුර බෝතලේ කියන්නේ සංඝටක ගොඩක් එකට එකතු වුණු මිශ්‍රණයක්. ඒ කියන්නේ ඒක අපිරිසුදුයි. හරියටම හරි. එතකොට අපි අර H2O විතරක් තියෙන පිරිසුදු ජලය බිව්වොත් අපිට කිසිම රහක් දැනෙන්න එකක් නැහැ නේද? මොකද වතුර වලට රහක් එන්නේ අර දිය වෙලා තියෙන ඛනිජ ලවණ වලින්නේ. ඔව්. ඔයා විද්‍යාගාරයක පාවිච්චි කරන කිසිම දෙයක් දිය වෙලා නැති ආශ්‍රිත ජලය, ඒ කියන්නේ distilled water බිව්වොත් ඒක හරිම අමුතු පැතලි රහක් තියෙන දෙයක් විදිහක දැනේවි. ඔව් අපේ ඇඟට අවශ්‍ය වෙන ඛනිජ ලවණ පව ඒකේ නැහැනේ. ඉතින් විද්‍යාවේදී පිරිසිදුකම කියන්නේ සෞඛ්‍යයට හිතකර බව නෙවෙයි. නෑ, ඒකෙන් අදහස් වෙන්නේ රසායනික සංයුක්තියේ අනන්‍යතාවය. හරි. ওই රසායනික සංයුක්තිය ගැන කතා කරද්දී තමයි මේකේ ඊළඟ වැදගත්ම කොටසට අපි එන්නේ. මේ පිරිසිදු ද්‍රව්‍ය ඇතුලේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් තියෙනවානේ. මූලද්‍රව්‍ය සහ සංයෝග. ඔව්. මට තේරෙන විදිහට මූලද්‍රව්‍ය කියන්නේ මේ විශ්වයේ තියෙන මූලිකම ගොඩනැගිලි කුට්ටි. ඒවා තවත් කඩන්න බෑ. රත්රන්, යකඩ, ඔක්සිජන් වගේ දේවල් තමයි ඒවට උදාහරණ. අපි දැනට මූලද්‍රව්‍ය 120ක් විතර තමයි හොයාගෙන තියෙන්නේ. හැබැයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. අපිට තියෙන මූලද්‍රව්‍ය 120යි නම් කොහොමද මේ අපේ වටේ තියෙන මිලියන ගණනක් වෙනස් ප්ලාස්ටික්, ලී, වීදුරු, අපේ ශරීරය මේ ඔක්කොම හැදලා තියෙන්නේ? ඒක හරියටම අපේ භාෂාව වගේ තමයි. සිංහල ඕඩියේ අකුරු 60ක්වත් නැහනේ. හැබැයි ඒ අකුරු එකිනෙකට සම්බන්ධ කරන විදිය වෙනස් කරලා අපිට ලෝකේ තියෙන ඕනෑම දෙයක් ගැන ලියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. මේ මූලද්‍රව්‍ය කියන අකුරු එකතු වෙලා තමයි සංයෝග කියන වචන හැදෙන්නේ. හැබැයි මේ රසායන විද්‍යාවේදී මේ එකතු වීම එමත් නැත්නම් රසායනික සංයෝජනය කියන්නේ නිකම්ම අකුරු ළඟින් තියෙනවා වගේ සරල නෑ නේද? නෑ, ඒක සම්පූර්ණයෙන්ම මැජික් එකක් වගේ ක්‍රියාවලියක්. මූලද්‍රව්‍ය දෙකක් රසායනිකව එකතු වෙද්දී ඒවායේ තිබුණු පැරණි අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් අලුත් ගුණාංග තියෙන ද්‍රව්‍යයක් බිහි වෙනවා. මට ඕකට දෙන්න පුළුවන් නියම උදාහරණයක් තියෙනවා. මම මේක කියවුවම මටත් හිතාගන්න බැරි වුණා. මොකක්ද ඒ උදාහරණය? මේ අපි කෑමට ගන්න ලුණු ගැන හිතමු. සෝඩියම් ක්ලෝරයිඩ්. ඒක හැදිලා තියෙන්නේ සෝඩියම් සහ ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය දෙකෙන්. ඔව්. සෝඩියම් කියන්නේ වතුර ටිකක් වැටුණු ගමන් මහ හයියෙන් පුපුරලා යන මහරන්තික ලෝහයක් නේ. අනිවාර්යයෙන්ම. අනිත් පැත්තෙන් ක්ලෝරින් කියන්නේ පළවෙනි ලෝක යුද්ධ කාලේ මිනිස්සුන්ව මරන්න පාවිච්චි කරපු අතිශය විෂ සහිත කොළ පාට වායුවක්. ඔව් ඒක ඊටාත්ම භයානක වායුවක්. ඉතින් හිතලා බලන්න. පුපුරන ලෝහයකුයි මිනිස්සු මරණ විෂ වායුවකුයි එකට එකතු කරලාම හැදෙන්නේ අපි හැමදාම කෑමට දාන අපේ ජීවය පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය වෙන ලුණු. කොහොමද එහෙම වෙන්නේ? අර මාරාන්තික ගුණ කොහෙටද අතුරුදහන් වෙන්නේ? ඔය උදාහරණය තමයි සංයෝගයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය. ඔය වෙනසට හේතුව තියෙන්නේ අපි අර මුලින් කතා කරපු ඉලෙක්ට්‍රෝනවල. ඉලෙක්ට්‍රෝනවල. ඒ කියන්නේ සෝඩියම් වලට තියෙනවා අතිරේක ඉලෙක්ට්‍රෝනයක්. ඒක නිසා තමයි ඒක ඒතරම් ප්‍රචණ්ඩ. ඒ ඉලෙක්ට්‍රෝනය අයින් කරගන්නකම් සෝඩියම් වලට ඉවසිල්ලක් නෑ. අනිත් පැත්තෙන් ක්ලෝරින් වලට තව එක ඉලෙක්ට්‍රෝනයක් අඩුවෙන් තියෙන්නේ. ඒක ලබා ගන්නකම් ක්ලෝරින් කියන්නේත් මාරාන්තිකයි. ඉතින් මේ දෙන්න එකතු වුණාම ඒ කියන්නේ සෝඩියම් අර වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝනය ක්ලෝරින්ට දෙනවා. හරියටමයි. එතකොට දෙන්නම ස්ථාවර වෙනවා, සංසුන් වෙනවා. අර ප්‍රචණ්ඩ බව, විෂ සහිත බව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ කියන්නේ රසායනික බැඳීමක් කියන්නේ අන්නේ වගේ ගැඹුරු ගනුදෙනුවක්. ඒක නිකන් භෞතිකව මිශ්‍ර වෙනවා වගේ කේක් එකක් හදනවා වගේ වැඩක් නෙවෙයි. මූලික යථාර්ථයම වෙනස් වෙනවා. ඔව් යකඩ කුඩුයි සල්ෆර් කුඩුයි රත් කලාමත් වෙන්න ඕකම තමයි. චුම්බකයකට ඇදෙන අලු පාට යකඩයි කහ පාට සල්ෆරුයි එකතු වුණාම චුම්බකයකටවත් ඇදෙන්නේ නැති කළු පාට අයන් සල්ෆයිඩ් හැදෙන්නේ අන්නේ රසායනික නීතිය සම්පූර්ණයෙන්ම අලුත් වෙන නිසායි. ඒක
ඒක නනේ ඇත්තටම පුදුම හිතෙන කතාවක්. ඒ කියන්නේ අපි දකින හැම සංයෝගයක්ම ඇතුලේ ওই වගේ ඉලෙක්ට්‍රෝන ගණු දෙනුවක් තියෙනවා. අනිවාර්යෙන්ම. හරි. දැන් අපි ප්‍රායෝගික ප්‍රශ්නයකට එමු. හොඳයි. මේ සංයෝග මෙහෙම තමන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නවා නම් අපිට ඇහැට පේන්නේ නැති ක්ෂුද්‍ර ලෝකයක මේව සිද්ධ වෙනවා නම් අපි කොහොමද ඉස්සරහ තියෙන ද්‍රව්‍යයක් ඇත්තටම මොකක්ද කියලා අඳුරගන්නේ? දැන් මම ඔයාට දෙනවා කිසිම පාටක් නැති වතුර වගේ දියරයක් තියෙන වීදුරුවක්. ඔයා කොහොමද කියන්නේ මේක පිරිසිදු වතුරද නැත්නම් වෙන මොකක් හරි විෂ රසායනිකයක්ද? අර ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් බලන්න ඕනේද? නෑ අපිට එච්චර සංකීර්ණ වෙන්න ඕනේ නෑ. විශ්වය අපිට මේ පිරිසිදු ද්‍රව්‍ය අඳුර ගන්න ඉතාමත් පැහැදිලි ඇඟිලි සලකුණු දීලා තියෙනවා. ඇඟිලි සලකුණු. ඒ කිව්වේ ඒ තමයි ඒවායේ භෞතික ගුණාංග. විශේෂයෙන්ම ඝනත්වය, ද්‍රවාංකය සහ තාපාංකය. මේවා හරියට හැම පිරිසිදු ද්‍රව්‍යයකටම අනන්‍ය වුණු බාකෝඩ් එකක් වගේ. ඝනත්වය ගත්තොත් ඒකෙන් කියන්නේ යම්කිසි නිශ්චිත ඉඩක් ඇතුලේ කොච්චර ද්‍රව්‍ය ප්‍රමාණයක්, ඒ කියන්නේ ස්කන්ධයක් තියෙනවද කියන එක නේද? ඔව්. අපි ආශ්‍රිත ජලය, ඒ කියන්නේ පිරිසුදු ජලය අරගෙන ලෝකෙ කොහෙදි මැන්නත් ඝන සෙන්ටිමීටර එක ස්කන්ධයේ ග්‍රෑම් එකයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට අර වීදුරුවට දාලා දීපු දීරේ ඝනත්වය ග්‍රෑම් 0.8ක් වගේ නම් අපිට නිසෑකවම කියන්න පුළුවන් ඒක වතුර නෙවෙයි, සමහර විට මධ්‍යසාරයක් වෙන්න පුළුවන් කියලා. හරියටම හරි. ඝනක්‍රය නිසා තමයි දෙවන්ත ලී කොටයක් වතුරේ පාවෙද්දී පුංචි යකඩෑනයක් වතුරේ ගිලෙන්නේ. ඔව් ඝනත්වය මට පැහැදිලි. හැබැයි මට ඔය ද්‍රවාංකේ සහ තාපාංකේ ගැන කතා කරද්දී පොඩි පැටලිලි සංගත තැනක් තියෙනවා. ඒ මොකද? තාපාංකේ කියන්නේ ද්‍රවයක් නටන උෂ්ණත්වය කියලා අපි දන්නවා. වතුර නටන්නේ සෙල්සියස් අංශක සීලෙදී. ඔව් සාමාන්‍ය තත්ත්වයට තේදී හැමයි. හැබැයි අපි පරීක්ෂණවලදී වතුර රත් කරගෙන යද්දී උෂ්ණත්වමානය අංශක 10 20 ගිහින් 100ට එනවා. 100ට ආවට පස්සේ වතුර ටික බුබුලු දාමින් නටන්න ගත්තම අපි යටින් කොච්චර ගින්දර දුන්නත් අර උෂ්ණත්වමානය අගේ 100න් එහාට යන්නේ නැයිනේ. ඔව් ඒක 100ෙම හිර වෙලා තියෙනවා වතුර ටික ඔක්කොම වාෂ්ප වෙලා යන කම්ම. ඒක හරියට මැජික් එකක් වගේනේ. අපි දැන් ඒ අමතර තාපයට මොකද වෙන්නේ? ඇයි උෂ්ණත්වය ඉහළ යන්නේ නැත්තේ? ඔය අහන්නේ භෞතික විද්‍යාවේ තියෙන ලස්සනම යාන්ත්‍රණයක් ගැන. ඔයා දෙන තාපේ කොහෙවත් අතුරුදහන් වෙන්නේ නැහැ. එහෙනම් ඒකට මොකද වෙන්නේ? අපි මුලින් කතා කරන්නේ ද්‍රව්‍යයක් ඇතුලේ අංශු එකිනෙකට බැඳිලා තියෙනවා කියලා. වතුර අංශක 100ට එනකම් ඔයා දෙන තාපය පාවිච්චි වෙන්නේ වතුර අංශු වල චලනය වේගවත් කරන්න. ඒ කියන්නේ ඒවායේ උෂ්ණත්වය වෙලි කරන්න. ඔව්. හැබැයි අංශක 100ට ආවට පස්සේ ඒ අංශු වලට තවත් ද්‍රවයක් විදිහට එකට ඉන්න බෑ. ඒවට වායුවක් විදිහට නිදහස් වෙන්න ඕනේ. එතකොට 100න් පස්සේ අපි දෙන හැම තාප ඒකකයක්ම පාවිච්චි වෙන්නේ අර අංශු අතර තියෙන බැඳීම් කඩලා දාන්න. හරියටම හරි. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරන්න නෙවෙයි අවස්ථාව වෙනස් කරන යාන්ත්‍රික කාර්යයට තමයි මේ ශක්තිය වැය වෙන්නේ. ඒකයි උෂ්ණත්වමානය 100 නියතව තියෙන්නේ. මේකට නේද විද්‍යාවේදී গুপ্ত තාපය නැත්නම් latent heat කියලා කියන්නේ. ඔව් මේක පිරිසිදු ද්‍රව්‍යයකටම ආවේනික ලක්ෂණයක්. ඔයාගේ වතුර වීදුරුවෙන් ලුණු දියවලා තිබුණා ඔය නියත 100ගේ බලාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වය 100 එහාටත් වැඩි වෙමින් තමයි වතුර නටන්නේ. ඒකෙම අපිට කියන්න පුළුවන් ඒක පිරිසිදු ද්‍රව්‍යයක් නෙවෙයි කියලා. අනිවාර්යයෙන්ම අයිස් දිය වෙද්දිත් සෙල්සියස් බිඳුවේදී ඔය ටිකම තමයි වෙන්නේ. හරි. මට දැන් සම්පූර්ණ පින්තූරයම පැහැදිලි. අපි අද කතා කළේ අපේ ඇහැට පේන මේ ඝන යථාර්ථයේ පිටිපස්සේ තියෙන නොපෙනෙන අංශුවල නර්තනය ගැන. ඒව අතර තියෙන විශාල හිස් අවකාශය ගැන. ඔව්. ඊට පස්සේ අපි තේරුම් ගත්තා විද්‍යාවෙන් පිරිසිදුකම කියන්නේ සංයුතියේ අනන්‍යතාවයට මිසක් මාකටිං ලේබල් වලට නෙවෙයි කියලා. ඊට පස්සේ අර සෝඩියම් සහ ක්ලෝරින් වගේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අනන්‍යතාවය වෙනස් කරගැනීමෙන් මිලියන ගණනක් සංයෝග හැදෙන විදිහ අපි කතා කළා. අවසාන වශයෙන් භෞතික ගුණාංග පාවිච්චි කරලා කොහොමද මේවායේ හැදුනුම්පත අපි කියවන්නේ කියන එක ගැනත් අපි කතා කළා. ඔව් ඒක ඊටමත් හොඳ සාරාංශයක්. හැබැයි මේ ගවේෂණය අවසන් කරන්න කලින් අපි තවත් එක පුංචි දෙයක් ගැන හිතන්න ඕනේ. ඒ මොකද්ද? අපි කිව්වා පිරිසිදු ජලයේ තාපාංකය අංශක 100යි කියලා. හැබැයි විද්‍යාවේදී හැමදේටම කොන්නේෂි තියෙනවා. මේ අංශක 100 ආදාළ වෙන්නේ සාමාන්‍ය වායුගෝලීය පීඩනයට තේඩි විතරයි. වායුගෝලීය පීඩනය? ඔව්. පීඩනය කියන්නේ අර වතුර අංශු වලට වාෂ්ප වෙලා යන්න නොදී උඩින් තද කරගෙන ඉන්න පියනක් වගේ දෙයක්. අන්න ඒකෙන් තමයි මට අද දවසේ අහගලින්නේට හිතන් යොමු කරන අපූර්ව අදහසක් දෙන්න පුළුවන් වෙන්නේ. මොකක්ද අදහස? හිතලා බලන්න. අපි ඉන්නේ ලෝකයේ උසම කන්ද වෙන එවරස්ට් කන්ද මුදුනේ කියලා. එතනදී වායුගෝලීය පීඩනය ගොඩක් අඩුයිනේ. ඔව්. වාතයේ තුනී නිසා පීඩනය ගොඩක් අඩුයි. ඒ කියන්නේ අර ඔයා කිව්ව පියන ගොඩක් බුරුල්.
ඒ නිසා වතුර අංශු වලට වාෂ්ප වෙන්න සෙල්සියස් අංශක 100ක් වෙනකන් රත් වෙන්න ඕනේ නෑ නේද? නෑ අංශක 70න් 80න් වගේ වතුර නටන්න පටන් ගන්නවා. දැන් හිතන්න කෙනෙක් එවරස්ට් කන්ද මුදුනේ ඉඳන් තේ කෝප්පයක් හදන්න උත්සාහ කරනවා කියලා. එයා වතුර නටනකම් ඉඳලා තේ කොළ ටික දානවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි නේද? ඔව් කිසිම රහක් නැති තේ එකක් තමයි බොන්න වෙන්නේ. මොකද වතුර නටලා තිබුණාට ඒ වතුරේ තේ කොළවල තියෙන රසය එළියට ගන්න තරම් ප්‍රමාණවත් රසණයක් නැහැ. ඒ කියන්නේ අංශක 100ක උෂ්ණත්වයක් එතන නැහැ. එහෙමත් නැත්නම් කෝපි කෝප්පයක් දිහා බලද්දී ඒකේ තියෙන නිශ්චල පෙනුමට රැවකෙන්න එපා කියලා මම මතක් කරනවා. ඒක ඇතුලේ තියෙන ට්‍රිලියන ගණනක් වුණු අංශු වල ගැටීම හිස් අවකාශය ගැන මතක් කරගන්න. ඔව් ඒ අංශු විශ්වයේ නීතිවලට අවනත වෙලා කරන රහසිගත නෙටුම ගැනත්. ඉතින් මේ අපූර්ව ක්ෂුද්‍ර ලෝකයේ ගැන කළ අපි ගැඹුරු ගවේෂණය අදට මෙතනින් අවසන් කරනවා. අලුත් මාතෘකාවකින් ආයෙත් හමු වෙමු.